PTD Game Mods. So hello guys, welcome back to our channel. ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙනවා වෙන වගේම සුපිරි mod WhatsApp එකක්. ඉතින් මේ mod එකත් වෙන වගේම සම්පූර්ණයෙන්ම anti ban ඒ වගේම සම්පූර්ණයෙන්ම anti virus mod එකක්. ඉතින් mod එකේ base එක ගැන කතා කරොත් මේක GB WhatsApp base එක. ඒ කියන්නේ com.universe.messenger තමයි මේකේ package name එක. ඒ වගේම guys ඔයාලට මේ mod එක activate එකයි ඒ වගේම මේ mod එකයි කියන package දෙකත් එක තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ APK දෙකක් විදිහට තමයි මේ mod එක ඔයාලට මම file එක දීලා තියෙන්නේ. ඉතින් file එක download කරගෙන ඔයාලට පුළුවන් WhatsApp එක install කරගන්න. මුලින්ම activate එකට log වෙන්න link device option එක පාවිච්චි කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් mod එක ඒක උඩින් replace කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව mod එක අස්සරේ බලමු කොහොමද mod එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඊට කලින් ඔයාලට පොඩි දේවල් ටිකක් තියෙනවා මතක් කරන්න. පළවෙනි දේ තමයි මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. ඒ වගේම සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මොකද එහෙම නැත්නම් ඔයාලට mod එකේ සුපිරිම features මගේ අරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු mod එක ඇතුළට. ඉතින් first time mod එකට ආවට පස්සේ මෙහෙම නේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම අර group එක chat එක separate වෙලා නැහැ. ඒ වගේම dark theme එක සමහර කට්ටිය activate වෙලා නැතුව ඇති. ඉතින් ඒක activate කරගන්න ඔයාලට පුළුවන් මෙතන dot තුන වලට click කරන්න. ඊට පස්සේ මෙතන settings ඒකට click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පොඩ්ඩක් scroll down කරාට පස්සේ මෙතන chats කියලා තියෙනවා. ඒකට click කරන්න. ඊට පස්සේ මෙතන දෙනවා උඩම theme කියලා. ඒක ඔයා dark දෙන්න මේ විදිහට මම දැන් දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන okay දීලා ඔයා මෙතන back දෙන්න. back වුණාට පස්සේ ඔයාලට WhatsApp එකේ මේ විදිහට dark theme එකට activate කරලා දිනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ privacy එක ගැන කතා කරොත් එහෙම ඔයාලට privacy එක මෙන්න මෙතනින් dot තුන වල click කරලා මේක ඇතුළට ගිහලා බලා ගන්න පුළුවන්. tissue mods කියලා දෙනවා තුන් වෙනියට ඒක උඩ click කරලා ඔයාලට පුළුවන් WhatsApp එකේ extra privacy එකට යන්න. ඉතින් ඊට කලින් අපි මේකේ chat screen එක පැත්තට ගිහලා මොකද මේ පාර chat screen එක බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් මේ අප්ඩේට් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් tissue modsලා මෙතන අර උඩින් තිබ්බ boom button එක එහෙම ඔක්කොම අයින් කරලා දාලා තිනවා. ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. ඉතින් ඒ වගේම privacy එක අසර ගියොත් එම ඔයාලට privacy එකෙත් ටිකක් changes ටිකක් වෙලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට tissue mods කියන උඩ click කරලා privacy එක අසර යනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩම දෙනවා tissue mods කියලා. එතන තියෙනවා WhatsApp එකේ අර normal privacy options ටික. ඒ කියන්නේ අර GB WhatsApp එකේ එන normal ටික තමයි මේ පාරේ දීලා තියෙන්නේ. ඒ වගේම අර beta features ටිකුත් දීලා තියෙනවා. ඉතින් අපි try කරලා බලමු ඔක්කොම ටික. ඉතින් මෙතන ඔයාලට උඩම බලා ගන්න පුළුවන් freeze last scene එක. ඉතින් දැන් වල පාන්දර 2:12යි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන last scene එක freeze කරොත් එහෙම මම හෙට උදේට ආවට ඒ last scene එක පෙන්වන්නේ නැහැ. මෙතන 2:12න් පස්සේ ආය ආවෙ නැහැ කියලා තමයි බලන කට්ටියට පෙන්වන්නේ. සරලව කිව්වොත් එහෙම ඒක තමයි වෙන්නේ. මෙතන last scene එක freeze කරාට පස්සේ ඊට පස්සේ මෙතන disable forwarded කියන එක තියෙනවා. මෙතෙන් වෙන්නේ message එකක් send කරොත් එහෙම ඒක forward කරා කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් මම අර උඩ එක on කරලා තියන්නම්. ඒ වගේම disable forward එකෙන් මම කියන්නේ ඔය කාටට message එකක් forward කරොත් මේක tag එකත් එක්ක යන්නේ. ඒ කියන්නේ forwarded කියලා උඩින් වැටෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න call and chat privacy එක. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් who can call me කියන්නේ කාටද ඔයාලට call ගන්න පුළුවන් කියලා set කරන්න. ඉතින් මෙතන ඔයාලට nobody දීලා මෙතන ඒකට හේතුව දාන්න පුළුවන්. ඒක no internet නැත්නම් call silent නැත්නම් not answered ඒක කැමති එකක් දීලා ඔයාලට select කරලා ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් status privacy options ටික. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් hide view status මේක on කරලා යන්න. එතකොට ඔයා කාගේ හරි status video එකක් බැලුවට ඒක එයාට පෙන්වන්නේ නැහැ ඔයා ඒක බැලුවා කියලා. ඒක තමයි මෙතනින් වෙන්නේ සරලවම. ඒ වගේම anti delete status මේකෙදි වෙන්නේ කවුරු හරි status එකක් upload කරලා ඒක delete කරොත් එහෙම ඔයාගෙන් ඒක delete වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට ඒක පෙන්වනවා. delete කරත් ඒක ඔයාට පෙන්වනවා. ඒකත් සුපිරිම ඔප්ෂන් එකක්. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් anti delete messages. එතෙන්දී වෙන්නේ කාටවත් message එක delete කරන්න වෙන්නේ නැහැ. delete කරන message එක පෙන්නනවා. ඒ වගේම view once open. මේකෙදි වෙන්නේ view once තියෙනවා unlimited ඔයාලට open කරන්න පුළුවන්. ඒ වගේම කිසිම limit එකක් නැහැ. කියන්නේ screenshot ගන්න පුළුවන්. ඒ වගේම download කරන්න පුළුවන් view once option එකෙන් එවපු images file ඕන එකක්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන show blue ticks after reply. මෙතනින් වෙන්නේ ඔයා මෙතන පල්ලෙහාන් දෙනවා contact broadcast කියලා. ඉතින් මෙතනින් ඔයා දීලා තියෙනවා නම් hide blue ticks ඊට hide second tick මේ on කරලා තියෙනවා නම්
කොහමරි ඔයාගේ කොහමරි එහා පැත්තේ කෙනාට ඔයා මැසේජ් එක රීඩ් කරා කියලා පෙන්නන්නේ මෙන්න මේක ඔන් කරලා තිබ්බට පස්සේ ඔයා ඒකට රිප්ලයි කරාට පස්සේ විතරයි. නැත්තම් පෙන්නන්නේ නැහැ ඔයා ඒක සීන් කරා කියලා. ඒක තමයි මෙතනින් වෙන්නේ. ඊට පස්සේ අපි යනවා මෙතන මීඩියා ඔප්ෂන්ස් ටිකට. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට send images in full resolution. මේකෙන් වෙන්නේ image එකේ quality එක අඩු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මේකේ original resolution එකෙන්ම ඔයාලට send කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේකත් on කරලා තියෙනවා මම. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් send videos larger than 16 MB. ඉතින් ඒක ගොඩක් වටින එකක්. ඒක on කරලා තියන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ send audios larger than 16 MB එකත් on කරලා තියන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් video limit for status. ඉතින් සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් status upload කරනවා නම් මම නම් upload කරන්නේ වැඩි status දාන කට්ටිය දන්නා මම හිතන්නේ තප්පර 45 පොරෙන් පුළුවන්. ඉතින් මේක on කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි 7ක් වගේ ගොඩක් දිග වීඩියෝ එකක් වඩ පුළුවන් status upload කරන්න කිසිම අවුලක් නැතුව. ඒක වැඩ කරනවා. මම මේක try කරලා බැලුවා. ඉතින් කිසිම අවුලක් නැහැ. ඒ status ඒ විදිහටම send වෙනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒක සුපිරි feature එකක්. ඉතින් ඔයාලට පුළුවන් යාළුවෝ පුදුම කරන්න දිග status දාලා. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් other settings කියලා. මේක අස්සේ කරලා පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් උඩම main screen කියලා. මෙතනින් මෙන්න මේ ටික ඔයාලා on කරලා ගන්න pin more than 3 chats. ඒ කියන්නේ අපිට ඔරිජිනල් WhatsApp එක නම් පුළුවන් උපරිම chat pin කරන්න 3යි. ඉතින් මෙතනින් ඔයාලට chat 3ට වඩා pin කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙතන දෙවෙනිව දිනවා separate chats groups කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම on කරලා තියන්න. එතකොට ඔයාගේ group ටිකයි chat ටිකයි වෙන් අර පල්ලෙහින් අර පොඩි වාරකින් වෙන් වෙනවා. එන groups කියලා වෙනම දෙනවා chats කියලා දෙනවා. ඊට පස්සේ අපතෙන් community ඊට පස්සේ status ඒ විදිහට තියෙන්නේ. අන්න ඒක තමයි මෙතනින් මේක on කරලා තියන්නේ. ඒක නිසා ඊට පස්සේ මෙතන දෙනවා disable channels. ඊට පස්සේ මෙතන ඒ පල්ලෙහාට මම on කරලා නැතිව on කරන්න යන්න එපා. ඊට පස්සේ මෙතන අන්තිම එක මම on කරලා තියෙනවා achieve chats on top කියන එක. ඉතින් මේක දෙන්න chat එකේ උඩම achieve chat එක පෙන්නනවා. ඉතින් මේක කැමති නම් off කරලා දාන්න. එතකොට අර achieve කියන එක පෙන්නන්නේ නැහැ. ඒක folder එකේ පෙන්නන්නේ නැති වෙනවා. ඒක තමයි මෙතනින් වෙන සරලවම. ඊට පස්සේ මෙතන තියෙනවා set my name කියලා. මේක දුන්නොත් එහෙම WhatsApp එකේ අර WhatsApp කියලා තියෙන එකට එහා පැත්තෙන් ඒක ඇතුළේ තියෙන tissue v31 හරි මොකක් එකක්. ඉතින් ඒක වෙනුවට replace වෙනවා මෙතන ඔයාගේ name එක. ඒක තමයි මෙතනින් වෙන්නේ. ඒකත් සුපිරි feature එකක්. ඉතින් මම ඒක දෙන්න යන්නේ නැහැ මෙතන. ඊට පස්සේ ඔයාලට මෙතන දෙවෙනියට බලා ගන්න පුළුවන්. එතකොට අතන මම උඩ on කරේ මෙතන පළවෙනි දෙකයි අන්තිම එකයි විතරයි. ඒක අන්තිම එක ඔයාලට ඕනේ නැත්නම් off කරලා දාන්න පුළුවන් මම කලින් කිව්වා වගේ. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් chat screen එක. එතන chat screen එක අතර ගියට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩම තියෙනවා confirm sending sticker කියලා. ඉතින් මෙතෙන්දි වෙන්නේ ඔයා sticker එකක් send කරද්දී පොඩි alert එකක් යනවා. ඒක ඇත්තටම send කරන්න ඕනද කියලා. ඒක තමයි ඉතින් වෙන්නේ. ඉතින් ඔයාගේ අර වැරදිලා sticker එකක් send වෙන විදිහට rate එක අඩු වෙනවා මෙතනින්. ඒක තමයි මෙතනින් තියෙන. ඉතින් ඒක තමයි මෙතන තියෙන වාසිය. ඉතින් මම මේක on කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනියට බලන්න පුළුවන් anti edit messages කියලා. ඒක අනිවාර්යයෙන්ම on කරලා තියන්න. ඊට පස්සේ increase the forwarding limit එක. ඒක අපි උඩින්ම දෙන්නේ 5යි. ඉතින් ඔයාලට 5කට වැඩි forward කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි පොඩි case එකක් තියෙනවා. ඔයාගේ number එක ban වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර spam එකක් කියලා තමයි WhatsApp එකෙන් ඒක සලකන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් අර risk එකක් තියෙනවා. ඉතින් කැමති නම් විතරක් ඒක on කරලා පාවිච්චි කරන්න. ඉතින් මම ඒක නිසා off කරලා තියෙනවා මේ විදිහට. admin indicator. ඉතින් මේකෙන් වෙන්නේ අර group එක admin කෙනෙක් ඉන්නවා නම් ඉතින් එහා පැත්තේ අර පොඩි නිකන් crown එකක් වගේ පොඩි mark එකක් ඇවිල්ලා එයාව අර අඳුර ගන්න ලේසි වෙනවා. ඒක තමයි මෙතනින් වෙන්නේ. ඉතින් ඒකත් කැමති නම් on කරලා තියන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් disable status on the my name. මෙතනින් වෙන්නේ status එකට යටින් ඔයාගේ name එක තියෙනවනේ අර main screen එකේ ඒක remove වෙලා යනවා. ඒක තමයි මෙතනින් වෙන්නේ. ඊට පස්සේ fake chat මේකෙන් වෙන්නේ මේක on කරලා ඔයා group එක කවුරුහරි mention කරලා message එකක් දැම්මොත් එහෙම ඒක පෙන්වන්නේ එයා ඒ message එක send කරා වගේ. ඉතින් මේක fake. ඒ කියන්නේ ඇත්තටම එයාගෙන් එහෙම යන්නේ නැහැ. හැබැයි අපිට පෙන්නනවා. ඉතින් අර කාට හරි මෙයා මෙහෙම message එකක් මට දැම්මා කියලා පෙන්වන්න ඕන නම් මේක ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මේක conversation වලට වැඩ කරනවා. ඒ කියන්නේ මේ button එක මෙතනින් on කරලා ගිහිල්ලා ඔයා message එක send කරොත් මේක එහා පැත්තේ එක්කෙනා වගේ තමයි පෙන්වන්නේ. හැබැයි එහා පැත්තේ එක්කෙනාගෙන් එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඔයාලට මේකෙන් අර බොරුවට fake එකක් විදිහට පෙන්වනවා විතරයි වෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් quick contact sidebar එක. ඉතින් මේක මේ පාර පොඩි bug එකක් කියලා දෙනවා guys. මේක on ගන්න යන්න එපා. ඒක නිසා ඒක මම හිතන්නේ වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් beta settings ටික. ඉතින් මෙතන ඔක්කොම ටික on කරලා තියාගන්න. මෙතන උඩම තියෙනවා new Facebook style status. ඊට පස්සේ profile picture on home page, group status, new context menu UI. ඊට පස්සේ show temporary status. ඊට පස්සේ show contact
ඉන්ෆෝ. ඉතින් මේ ටික ඔක්කොම ඔන් කරලා තියන්න. මේ ටික බීටා සෙටින්ග්ස් උනාට සුපිරිම ෆීචර්ස් ටික මෙතන තමයි තියෙන්නේ. අර WhatsApp එකේ UI එක ඒ ටික ඔක්කොම පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. මෙතන පොඩ්ඩක් නෙවෙයි ගොඩක් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ටික ඔක්කොම ඔන් කරලා තියන්න. ඉතින් guys එතන ඒ ටික තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඊගාවට මෙතන තියෙනවා backup and restore කියලා. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ විදිහට බලන්න පුළුවන් WhatsApp එකේ data backup එකක් ගන්න පුළුවන්. ඒ වගේම media backup ගන්න. ඒ වගේම ඒවා ආයෙ රීස්ටෝර් කරන්න පුළුවන්. ඒ වගේම chat backup මෙතන clear කරන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් අප්ඩේට් චෙක් කරන්න පුළුවන් මේගොල්ලන්ගේ ටිසුගේ WhatsApp channel එක. ඊට පස්සේ YouTube ඒ ටික මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. Telegram එක ඊට පස්සේ community එක WhatsApp එකේ ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒවට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ chat screen එක මෙන්න මේ විදිහට අපි ඒක අස්සර කියලා බලමු. chat screen එක මෙන්න විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පාර chat screen එකේ වැඩි ලොකුවට කියන්න දෙයක් නැහැ. මොකද අර අලුතෙන් බටන් ටික මොකුත්ම මේකට ඇඩ් කරලා නැහැ. ඉතින් මම ප්‍රොෆයිල් එක දාන විදිහට මගේ නම්බර් එක ඒක WhatsApp එකට වැඩක් නැහැ නේද? ඊට පස්සේ අපි පල්ලෙන් බලා ගන්න පුළුවන් settings එක තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එකේ settings ටික මේ විදිහට open වෙනවා. ඉතින් මේක ඔරිජිනල් WhatsApp එකේ settings ටික. ඉතින් ගිය පාර මොඩ් එකේ මම හිතන්නේ settings වල මොකක් හරි bug එකක් තිබ්බද කොහෙද මට ඊට මතක නැහැ. ඒක නෙවෙයිද මන්ද කොහොම හරි මේ පාර settings වැඩ කරනවා. ඒ කියන්නේ ඔරිජිනල් WhatsApp එකේ settings ටික සම්පූර්ණයෙන්ම වැඩ කරනවා. මේකේ page එක ඒ tab එක සම්පූර්ණයෙන්ම open වෙනවා කිසිම අවුලක් නැතුව. interface එකේ කිසිම අවුලක් යන්නේ නැහැ. ඒ ටික තමයි guys මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මොඩ් එක ගැන මේ ටික තමයි guys කියන්න තියෙන්නේ. කිසිම දෙයක් අලුතෙන් ආය ලොකුවට කියන්න නැහැ. ඉතින් වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් එන්නේ මම හිතන්නේ. ඉතින් එහෙනම් goodbye හැමෝටම. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. PTD King Mouse.